Welcome to the Heavenly Church, Sri Lanka. හැමෝටම මේ සුපීටයි. ඉතින් අපි වෙනදා වගේම අපි අපේ নমස්කාර කාලයට ඇතුල් වෙන්න යනවා. ඉතින් ඕගොල්ලන්ට සජීවීව අපත් සමග එකතු වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ගේ රෝගයට සහ ප්‍රශ්නයට ඕගොල්ලන්ට මේ নমස්කාර කාලය තුලින් විසඳුමක් දෙනවා. ඒක වගේම ඕගොල්ලන්ට මේ নমස්කාර කාලය තුලින් දෙවියන් වහන්සේට ලං වෙන්න පුළුවන් කියලා අපි හිතනවා. ඉතින් ඕගොල්ලෝ අපේ নমස්කාර කාලයත් සමග එකතු වෙන්න. හොඳයි. ඉතින් අපි උන්වහන්සේට මේ රාත්‍රී කාලේ নমස්කාර කරන්න යනවා. ඉතින් අපි උන්වහන්සේට මේ নমස්කාර කාලය අපි උන්වහන්සේට බාර කරලා ආරක්ෂා කරමු. මේ নমස්කාර කාලය තුළින් මේ දේශයේ සිටින මිනිසුන් නිදහස් වෙන්න ඕනි කියලා අපි උන්වහන්සේට මේ රාත්‍රී කාලේ ආරක්ෂා කරමු. ජීවමාන දෙව් පියාණනි, ස්වාමීන් වහන්සේට ස්වාමීන් මේ රාත්‍රී කාලේ ආරක්ෂා කරනවා මගේ පියාණනි. ස්වාමීන් වහන්සේට ස්වාමීන් මේ নমස්කාර කාලයේ ස්වාමීන් පටන් ගැනීමේ සිට අවසානයේ දක්වා ඔබ වහන්සේට ආරක්ෂා කරනවා මගේ පියාණනි. ස්වාමීන් වහන්සේ මේ নমස්කාර කාලය තුල සිටමින් ස්වාමීන් මේ දේශයේ මිනිසුන් ගැලවෙන පිණිස ස්වාමීන් වහන්සේ මේ নমස්කාර කාලය ස්වාමීන් ආලේප කරන්න නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. යේසුස් වහන්සේගේ මුතුන් නාමයෙන් ආමේන්. හොඳයි. ඉතින් අපි උන්වහන්සේට මේ රාත්‍රී කාලයේ নমස්කාර කරමු. අපි උන්වහන්සේ ඉදිරියේ මේ රාත්‍රී කාලයේ පසුතැවිලි වෙමු. අපි උන්වහන්සේට කියමු ස්වාමීන් අපේ දෑත්, ස්වාමීන් අපේ තොල්, ස්වාමීන් අපේ කන් ඔබ වහන්සේගේ ලේවලින් පවිත්‍ර කරන්න කියලා අපි උන්වහන්සේට කියමු මේ රාත්‍රී කාලේ. ස්තුති ස්වාමීන් වහන්සේට මහිමය වේවා. මගේ හිස මත තියලා ස්වාමීනි මගේ නුවණ යේසුනි පවිත්‍ර කරන්න ස්වාමීනි ඔබේ අත දිගු කරලා ස්වාමීනි මගේ ඇස් මත තියලා ස්වාමීනි මගේ දෙලෙස වාසයේ ලේවලින් ස්වාමීනි මේ රාත්‍රී කාලේ පවිත්‍ර කරන ස්වාමීනි මගේ ඔබේ අත දිගු කරලා ස්වාමීනි ඔබේ අත දිගු මගේ කම් මත තියලා මගේ පියාණනි හල්ලුයා මගේ කන් මත ස්වාමීනි ඔබසේ ලේවලින් මේ රාත්‍රී කාලේ පවිත්‍ර කරන ස්වාමීනි හalleluya මහිමය වේවා පවිත්‍ර කරෝ හalleluya සුදි ස්වාමීනි පවිත්‍ර කරෝ ඔබේ අත දිගු කරලා ඔබේ අත දිගු කරලා මගේ තොල් මත තියලා මගේ තොල් මත තියලා ස්වාමීනි මගේ වචන ස්වාමීනි යේසුනි මගේ වචන ස්වාමීනි මේ රාත්‍රී කාලේ පවිත්‍ර කරන්න මගේ පියාණනි ස්වාමීනි ඔබේ අත දිගු කරලා ඔබේ අත දිගු කරලා ස්වාමීනි මගේ පපුවට තියලා ස්වාමීනි ස්වාමීනි මගේ හුස්ම ස්වාමීනි වහන්සේ පවිත්‍ර කරන්න මගේ පියාණනි ස්වාමීනි වහන්සේගේ සේවය කරන්න ස්වාමීනි මගේ හුස්ම වාසය ගන්න මගේ පියාණනි මහිමය වේවා ස්වාමීනි ඔබේ අත දිගු කරලා ඔබේ අත දිගු කරලා ස්වාමීනි මගේ අත් මත තියලා මගේ පියාණනි මත තියලා ස්වාමීනි මගේ දෑත ස්වාමීනි යේසුනි මගේ දෑත ස්වාමීනි පවිත්‍ර කරන්න මගේ පියාණනි ස්වාමීනි මගේ දෑත ස්වාමීනි වහන්සේගේ සේවය කරන්න මගේ පියාණනි පවිත්‍ර කළ මැනව ස්වාමීනි මගේ පාමත තියලා ස්වාමීනි මගේ දෙපා
කරනවා ස්වාමීනි ඔබ වහන්සේගේ සේවයට ගන්න මගේ පියාණනි ස්වාමීනි මගේ දෙපා ඔබ වහන්සේගේ පවිත්‍ර කරන්න මගේ පියාණනි ස්වාමීනි මේ රාත්‍රී කාලේ හalleluya සුදී ස්වාමීනි hallelujah ඔබේ අත දිගු කරලා ස්වාමීනි මගේ ඇස් මත තියලා මගේ ඇස් මත තියලා වහන්සේට මහිමය වේවා ස්වාමීනි මගේ දෙනෙත ස්වාමීනි ස්වාමීනි පවිත්‍ර කරන්න ස්වාමීනි මේ රාත්‍රී කාලේ වහන්සේට හalleluya ස්වාමීනි ඔබේ අත දිගු ස්වාමීනි අපේ තොල් ස්වාමීනි ස්වාමීනි අපේ අත් ස්වාමීනි ඔබ වහන්සේගේ ලේවලින් මේ රාත්‍රී කාලේ පවිත්‍ර කරන්න මගේ පියාණනි ස්වාමීනි මේ සජීවීව බලා සිටින ස්වාමීනි මේ සෑම කෙනෙකුම ස්වාමීනි ඔබ වහන්සේගේ ලේවලින් ස්වාමීනි පවිත්‍ර කරන්න මගේ පියාණනි මේ රාත්‍රී කාලේ ස්වාමීනි ඔබ වහන්සේට බාරනවා මගේ පියාණනි ඕ හalleluya සුති ස්වාමීනි ඕ සුති ස්වාමීනි මහිමය වේවා අබුන්වහන්සේට තව තවත් අපි මේ රාත්‍රී කාලේ අබුන්වහන්සේට නමස්කාර කරමු මේ රාත්‍රී කාලේ අබුන්වහන්සේගේ අභිමුඛය කරා යමු මේ රාත්‍රී කාලේ අපි කියමු උන්වහන්සේට ස්වාමීනි අපව ස්පර්ශ කරන්න ස්වාමීනි ඔබ වහන්සේගේ ආලේපයෙන් ස්වාමීනි අපව ස්පර්ශ කරන්න ඔබ වහන්සේගේ ඒ ශුද්ධ වූ ගින්නෙන් ස්වාමීනි අපව පුරවන්න කියලා අබුන්වහන්සේට මේ රාත්‍රී කාලේ කියමු ඕ සුදි ස්වාමීනි සුදී ස්වාමීනි අපේ කෙනෙක් කරා ආලේප කරන්න මගේ පියාණනි ඕ සුදී ස්වාමීනි ස්පර්ශ කරන්න සුදී
රැවුණු මා තුල ආත්මයානනි ශුද්ධාත්මයානනි සුවිශුද්ධාත්මයානනි ස්පර්ශ කරන්නම ස්පර්ශ කරන්නම ස්වාමී අපි හallelujah සුදි ස්වාමී ඕ මහිම වේවා සුදි ස්වාමී මගේ පියාණන් සුදි ස්වාමී गायना करमु वाले मलय स्पीतु में आलो गए मलय ओ स्वामिनी स्पीतु में स्वामिनी अब एक लेखना स्वामिनी मेरा काले आले पकड़ना मगे पियाने स्वामी में सजीवी में स्वामी में उड़ाड़ सदान स्वामी बला श्याम किरकुम स्वामी स्वामी वांगी बाले आले बेन स्वामी आले पकड़ना मगे पियाने ओ मगे हालेलुया हालेलुया सती स्वामी ओ हालेलुया स्पीतु में आलो Abu Nasir हम एक पारा क्यों Abu Nasir क्यों बालें पुरान निकला Abu Nasir ओ सुदी बालें ओ हालेलुया आलो स्वामी आप एक ने करा मेरा दिखाने वाले पर स्वामी में साजीवी में बड़ा से स्वामी इस टाइम में किने को स्वामी बात से ये आले बिन स्वामी बात से आले पकड़ना स्वामी उन्नति स्वामी इल्लेट रोग स्वामी
මේ නමස්කාර කාලය තුලින් නිදහස් වෙන්න ස්වාමිනේ වහන්සේ උන ආලේප කරන ස්වාමිනේ මේ රාත්‍රී කාලේ ස්වාමිනේ වහන්සේට ස්වාමිනේ මේ ස්වාමිනේ මේ නමස්කාර කාලේ ස්වාමිනේ වහන්සේට සියල්ලක් බාර කරනවා මගේ පියාණන්. ස්වාමිනේ වහන්සේ ස්වාමිනේ මේ සජීවීව අපත් සමග ස්වාමිනේ ඒක වෙලා සිටින ස්වාමිනේ ඕන්න ස්වාමිනේ වහන්සේගේ ඒ ආලේප කරපු නිසා ඔබ වහන්සේට සුවඳ කරනවා මගේ පියාණන්. මෙන්න ස්වාමිනේ වහන්සේගේ දයාදෙන ස්වාමිනේ මේ නමස්කාර කාලේ බාර කරනවා මගේ පියාණන්. ස්වාමිනේ වහන්සේ මේ නමස්කාර කාලේ තුමාන් ස්වාමිනේ ඔබ වහන්සේ ඕන්න ආලේප කරපු නිසා ඔබ වහන්සේට සුවඳ කරනවා මගේ පියාණන්. මෙන්න ස්වාමිනේ වහන්සේගේ දෑතට මේ නමස්කාර කාලේ බාර කරනවා මගේ පියාණනි. ඔබ වහන්සේ මේ නමස්කාර කාලේ ස්වාමිනේ පටන් ගැනීමේ සිට අවසානයේ දක්වා සිටමින් ස්වාමිනේ මේ සජීවීව සම්බන්ධ වෙලා සිටින ස්වාමිනේ ඒ සෑම කෙනෙකුම ස්වාමිනේ ආලේප කරමු නිසා අපි ඔබ වහන්සේට මේ රාත්‍රී කාලේ සුදුවන්ත වෙනවා මගේ පියාණනි. මෙන්න ස්වාමිනේ වහන්සේගේ දෑතට බාර කරනවා සියල්ල. යේසුස් වහන්සේගේ මුතුන් නාමයෙන් ආමේන්. හොඳයි හැම කෙනෙක්ටම ජේසුස් පිහිටයි. මේ සන්ධ්‍යා කාලේ ඉතාමත් ආදරයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් ශ්‍රී ලංකා Heavenly Church ශ්‍රී ලංකා YouTube නාලිකාව වෙත නැත්නම් මේ සජීවී වැඩසටහන වෙත ඔබ ඉතාමත් ආදරයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගනු ලබනවා. ඉතින් අප සභාවේ එකතු වී සිටිනා ඔබව ඉතාමත් ආදරයෙන් පිළිගන්නත් එක්කම අපි අනර්ග නමස්කාර කාලයක් අපි ගත කරා. සහෝදර කෙවින් ඒ වගේම සහෝදර කලන සමග අපි ඉතාමත් ආලේපලත් ඉතාමත් අනර්ග දෙවන් වහන්සේගේ බලය ගැන කියවෙන දෙවන් වහන්සේගේ ඒ ත්‍රිත්වයේ බලය ගැන කියවෙන නේ අපි ඉතාමත් අනර්ග නමස්කාර කාලයකට අපි ඇතුල් වුණා. ඉතින් මේ සන්ධ්‍යා කාලේ දෙවන් වහන්සේ මගේ හදවතේ තැබුණු දෙවන් වහන්සේ මගේ හදවතේ තැබූ අමුතු පණිවිඩයක් තියෙනවා. ඉතින් මේක දේශනාවක් නෙවෙයි. ඇත්තටම අද දවසේදී මම දේශනාවක් කරන්න සූදානම් වුණෙත් නෑ, මම දේශනාවක් කරන්නෙත් නෑ. ඉතින් මේ සන්ධ්‍යාව කාලේ මම ඔයත් එක්ක ඔයාලගේ ගෙදර ඉන්නවා වෙන්න පුළුවන්, නැත්නම් වැඩ කරන ස්ථානයක ඉන්නවා වෙන්න පුළුවන්, නැත්නම් කොහේ හරි ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි මම දෙවියන් වහන්සේ මගේ හදවතේ තිබූ එක අනර්ග ලස්සන පණිවිඩයක්, කෙටි පණිවිඩයක් මම ඔබත් එක්ක බෙදා ගන්න සූදානම් වෙනවා. මගේ පණිවිඩය තමා උරුමය මග හැරගන්න එපා. මගේ පණිවිඩය තමා උරුමය මග හැරගන්න එපා. මොකද්ද මේ උරුමය කියන්නේ? මොකද්ද මේ ජීවිතේ උරුමය කියන්නේ? අපි ගොඩක් වෙලාවට අපේ ජීවිතේ උරුමය අපි දන්නේ නැහැ. ඇයි අපි ජීවත් වෙන්නේ? මොකටද අපි ජීවත් වෙන්නේ? අපි දන්නේ නැහැ. සමහරක් වෙලාවට මේ උරුමය කියන අකුරු තුනේ තේරුමවත් අපි ජීවිතේට දන්නේ නැහැ. අපි පල්ලි යනවා, අපි දේශනා අහනවා නේ? සාමාන්‍ය උරුමයක් කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් උරුමයක් කියන්නේ මොකක්ද? උරුමයක් කියන්නේ අපේ තාත්තගෙන් අපිට ලැබෙනා වූ දෙයක්. අපේ තාත්තගෙන් අපිට ලැබෙනා වූ දෙයක්. නැත්නම් අපිට පරම්පරාවෙන් අපිට උරුම වෙන්නා වූ නැත්නම් අපිට හිමි වෙන්නා වූ දෙයක්. උරුමය කියන්නේ නේ? උරුමය කියන්නේ අපිට පරම්පරාවෙන් හිමි වෙන දෙයක්. ඇයි මම මේ සන්ධ්‍යා කාලේ උරුමය මග හැරගන්න එපා කියන්නේ? ඇයි මම මේ සවස් කාලේ උරුමය මග හැරගන්න එපා කියන්නේ? අද දවසේදී මම මේ මාතෘකාවත් එක්ක ලස්සන ලෝකයේ තිබෙන ලස්සන එක හදවතට දැනෙන හදවත ස්පර්ශ කරන එක තාත්තා කෙනෙක් ගැන ලියවුණා වූ එක ලස්සන ගීතයකට අපි මේ සන්ධ්‍යා කාලේ ඇහුම්කම් දෙන්නට යනවා. උරුමය ගැන කියවෙන යථාර්ථය, සැබෑ සත්‍ය, අපි මුහුණ දෙන දේවල්, අපිට අමාරුණත් අපි මුහුණ දෙන්න යන දෙයක් ගැන අද දවසේදී අපි ඇහුම්කම් දෙන්නට යනවා. අපි එක ගීතයකට
මම මේ වචනේ බෙදා ගන්න යනවා පස්සේ. මම මේ වචනේ බෙදා ගන්න යනවා පස්සේ. ඔබේ මනස, ඔබේ හිත මේ ගීතයට ඇහුම්කන් දෙන්න. ගීතයට යොමු කරන්න. ඔබ මේ ගීතය හොඳට අහන්න. අහලා මේ ගීතයේ අර්ථය ඔබ තේරුම් ගන්න. මම ඊට පස්සේ මම හදාගත්තු මේ උරුමය කියනවා දෙයට නැත්නම් මේ වචනයට මම යන්නට යනවා. හරි ලස්සන අලංකාර ගීතයක් අපි අහුම්කන් දෙන්නට යනවා මේත් සමග. මම ආරාධනා කරනවා අපේ කලන සහෝදරයාට අපිට ඔහුගේ කටහඬින් මේ ගීතය කියන්න කියලා. ඉතින් මේකේ නිර්මාතෘ ඊටමත් අනර්ග ලෙස ඒ වගේම මේකේ පද රචනය ඊටමත් අනර්ග ලෙස නිම කර තිබෙනවා. මේ නිර්මාතෘ මේ ගීතේ නිර්මාතෘ ඇවිල්ලා රවි රොයිස්ර් ඒ වගේම පද රචනය ඉරේෂා හේමමාලි. ඉතින් අපි අහලා බලමු මේ ලෝකයේ තිබෙනා මේ ලස්සන ගීතය මොන වගේද කියලා. මොන වගේ අලංකාරද කියලා. මම ඊටමත් ආදරෙන් ආරාධනා කරන අපේ කලන සහෝදරයාට. අපි අහලා බලමු මේ ගීතය මොන වගේද කියලා. පියාගෙන හරි ඉන්න තැන අහුම්කම් දෙන්න. රුතු පාරෙම අතත් යනවා ඊ ගමනක් පුතේ හුඟක් අය මගේ පස්සේනවා තනිවගේ කවමදාවත් මගේ බරවේ කරේ තිබ්බේ නෑ පුතේ හුඟක් බරනම් පිණිතියපන් හිතෙනවා ඇතියන්නේ හුඟක් බරනම් පිණිතියපන් හිතෙනවා සෝපාදාමට අවනතයිම ඉතින් යන්හන් කොම්මනේ යන ගමන් මේ
මේ බේතුන්දුව අරන් බලජන් අම්මගේ ඇත්තටම අනර්ග වූ ගීතයක් අනර්ග ඇත්තටම අනර්ග ගීතයක් මේක තමයි ජීවිතයේ ඇත්ත මේක තමයි ජීවිතයේ ඇත්ත මේක තමයි ජීවිතයේ ඇත්ත මොකද කිව්වොත් මේක තමයි ජීවිතෙහි ගමන මම මේ මාතෘකාව තුළින් කතා කරන්න යන්නේ උරුමය මග හැරගන්න එපා කියලා ඔබ හොඳින් අහන්න නැති කියලා මම හිතනවා මම විශ්වාස කරනවා මෙම ගීතය. අපේ ජීවිතයේ ගමන හරිම කෙටි. අපේ ජීවිතයේ ගමන හරිම කෙටි. අපේ ජීවිතයේ ගමන හරිම අමාරුයි. මොකද කිව්වොත් අපි තාම පුරුදු පාරවල් වල තාම අපි ගමන් කරනවා. මේ ගීතේ ලියන්නේ මේ ගීතේ ලියන්නේ තාත්තා කෙනෙක් ගැන. තාත්තගේ ප්‍රේමය ගැන. මේ රචකයා මේ ගීතේ ලියන්නේ තාත්තා කෙනෙක්ගේ තිබෙනා වූ ප්‍රේමය ගැන. ඒ තාත්තගේ ප්‍රේමය ස්මතු කරනවා. ඒ තාත්තගේ ප්‍රේමය ස්මතු කරනවා. තාත්තා කියනවා කවදාවත් මගේ පර උඹේ කරේ තියන්නේ නැහැ පුතේ කියලා. හුඟක් පරයි නම් ගොඩක් පරයි නම් මගේ පර බිමින් තියපන් පුතේ කියලා කියනවා. ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේ තියලා තියෙනා වූ උරුමය කවදාවත් මගේ හැරගන්න එපා. කවදාවත් මගේ හැරගන්න එපා. මේක තමයි ජීවිතයේ ගමන. නව ගමනක්. අපි ගොඩක් වෙලාවට ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේ තුල ඉඳගෙන තාමත් පරණ ජීවිතවල අපි ගමන් කරනවා. පරණ දේවල් අපේ ජීවිතේ කරනවා. පරණ දේවල් වලට අපි ඇස් යොමනවා. පරණ දේවල් පිටිපස්සේ අපි ගමන් කරනවා. අයියෝ ඒ ඔක්කොම හොඳයි. හැබැයි අපි තාමත් ගමන් කරන්නේ අපිට ප්‍රයෝජනයක් නැති, අපිට ආදරය කරන්නේ නැති, අපිට ගන්න බැරි, අපිට ලබා ගන්න බැරි දේවල් පිටිපස්සේද? අපිට අනවශ්‍ය දේවල් පිටිපස්සේද? අපි තාමත් ගමන් කරන්නේ. ඇයි අපි එහෙම තාමත් ගමන් කරන්න හේතුව? අපි තාමත් පුරුදු පාරවල් වල ගමන් කරනවා. අයාලේ ගමන් කරනවා. අපි ජීවිතය අපි નિયમિત රේඛාවකට අපි ගමන් කරනවා. ඇයි අපි මෙහෙම තාම ගමන් කරන්නේ? මොකටද අපේ පරමාර්ථය? මොකද්ද අපේ බලාපොරොත්තු? මොකද්ද අපේ අරමුණ? අපි ගොඩක් වෙලාවට දෙවියන් වහන්සේ කැඳවලා තින්නේ පුරුදු පාරවල් වල ජීවත් වෙන්න නෙවෙයි. දෙවියන් වහන්සේ අපිව කැඳවලා තින්නේ පුරුදු පාරවල් වල ජීවත් වෙන්න නෙවෙයි. ක්‍රිස්තුස් වහන්සේ අපව කැඳවලා තින්නේ යම් පරමාර්ථයකට. සමහරක් වෙලාවට අපිට අපේ ගෙවල් වලින් ඈත් වෙන්න වෙයි, අපේ යාළුවන්ගෙන් ඈත් වෙන්න වෙයි, අපේ සහෝදරයන්ගෙන් අපිට ඈත් වෙන්න වෙයි, සමහර විට අපේ ආදරය කරන කෙනාගෙන් අපිට ඈත් වෙන්න සිද්ධ වෙයි. මේ වගේ දේවල් අපේ ජීවිතේ තියෙනවා. මේ වගේ දේවල් අපේ ජීවිතේ විඳින්න ආන්න සිද්ධ වෙනවා. මම ඔබට දෙයක් කියන්නම්. ආබ්‍රහම් උප්පත්ති 12:1 දෙවියන් වහන්සේ කියනවා ආබ්‍රහම්ට මම පෙන්නන දේශයට යන්න. ගිහින් මං කියන වැඩේ ඒ දේශයේ කරන්න කියලා ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කියනවා. ඔබේ ජීවිතේ පුරුදු පාරෙන් ඉවත් වෙන්න ඔබ බය වෙන්න එපා. මේ ගීතේ මේ තාත්තා කියනවා පුරුදු පාරෙම මම අදත් යනවා. හැබැයි ඒ වෙන ගමනක්. ආයේ නොයන ගමනක් ගැන තමයි මේ කතා කරන්නේ. සමහර වෙලාවට අපි අපේ පුරුදු පාරෙම අපිට ලැබෙන්නේ නැහැ. අපි වේදනාව විඳිනවා දැනම. අපි මේ පාරවල අපි තව තවත් ගමන් කරන්න ගත්තොත් අපිට අල්ලන්න බැරි දෙයක් අපි අල්ලන්න හදනවා නම් අපිට හම්බෙන්නේ වේදනාවක් විතරයි. නිෂ්ඵලයි. මේ තාත්තා කියනවා පුරුදු පාරෙන් මම තාමත් ගමන් කරනවා. ඒත් කවදාවත් ආයේ නොයන ගමන. අපිට කවදාවත් දෙවියන් වහන්සේගේ අරමුණට අපිට ළඟා වෙන්න බැයි නම් මේ උරුමය අපිට ළඟා කරගන්න බෑ.
මේ උරුමය අපිට ලබා කරගන්න බෑ. මේ උරුමය අපිට කවදාවත් ගන්න බෑ. ඔබට මම දෙයක් කියන්න. මේ ගීතයේ තවත් තැනක කියනවා කවමදාවත් මගේ බර ඔබේ කරේ තිබ්බේ නෑ පුතේ. තාත්තා කියනවා කවමදාවත් මගේ බර ඔබේ කරේ තිබ්බේ නෑ කියලා. මේ ගීතේ ලියන්නා වූ ගායනා කරන්නා වූ ඒ අය ඉතාමත් ලස්සනට මේ ගීතයට සාධාරණ ඉෂ්ට කරමින් ගායනා කරලා තියෙනවා. වාදනය කරලා තියෙනවා. කවමදාවත් මගේ බර ඔයාගේ කරේ තියන්නේ නෑ පුතේ කියලා මේ ස්ථානයේ කියනවා. මේ ස්ථානයේ කියනවා. ඇයි එහෙම කියන්නේ? ඇයි එහෙම කියන්නේ? ඔබ දන්නවද දෙවියන් වහන්සේ කවමදාවත් උන්වහන්සේගේ බර අපි කරේ තියන්නේ නැහැ. දෙවියන් වහන්සේ කවමදාවත් උන්වහන්සේගේ බරක් අපේ කරේ තියන්නේ නැහැ. අපිට අමාරුයි නම් බිමින් තියන්න පුතා කියලා කියනවා. නේ? අපි ගොඩක් වෙලාවට සේවය කරනවා, අපි පල්ලි යනවා, අපි නමස්කාර කරනවා. අයියෝ මේ මගුල මට දැන් එපා වෙලා තියෙන්නේ. මට සේවයත් එපා, මට ඔකුත් මොකුත් එපා, මට පල්ලිත් එපා. මං ගිහින් ජොබ් එකක් කරනවා. මට මේ හැමදේම ඇති වෙලා කියලා හිතන තරුණයන් ඉන්නවා. සභාපාලකවරු ඉන්නවා, සේවය කරන අය ඉන්නවා. හැබැයි දෙවියන් වහන්සේ ඔබට බලෙන් මොකුත් කියන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඔයාලට කියනවා ඊටමත් ආදරයෙන් කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ. කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ කියලා දෙවියන් වහන්සේ කියනවා. දෙවියන් වහන්සේ කියනවා මතෙව් 11:28 වෙහෙස වන බර උසුලන සියල්ලනි මා වෙතට එන්න. මම නුඹලාට සහනය දෙන්නෙමි කියලා දෙවියන් වහන්සේ මේ ස්ථානයේ අපිට කියනවා. කවමදාවත් මම නුඹේ කරේ බරක් වෙන්න මම හිටියේ නෑ. හැබැයි මේ ගීතේ කියනවත් එක්කම දනාසි කියනවා වෙහෙසවර බර උසුලන සියල්ලනි මා වෙතට එන්න මම නුඹලාට සහනය දෙන්නෙමි කියලා දෙවියන් වහන්සේ කියනවා. ඔබ දන්නවද මම මේ සන්ධ්‍යා කාලේ ඔබට දෙයක් කියන්න කැමතියි. දෙවියන් වහන්සේ කැමති ඔයාගේ බර දෙවියන් වහන්සේ උසුලා ගන්න. මේ ලාව ප්‍රශ්නෙන් දින්නේ, කරදරෙන් දින්නේ, මොකුත් හිතාගන්න බැරුව දින්නේ, මොකුත් දරාගන්න විදියක් නැතුව දින්නේ, කියන්න කවුරුත් නැතුව දින්නේ. ඔයා මේ වෙලාවේ යේසුස් වහන්සේට කියන්න. ඔයාගේ බර උන්වහන්සේට ලබා දෙන්න. ඔයාගේ හිතේ තියෙන දුක දෙවියන් වහන්සේට කියන්න. දෙවියන් වහන්සේ කියනවා මම වෙහෙසවන්නා වූ බර උසවන්නා වූ සියල්ලන්ගේ දුක් මම අහනවා. මම දකිනවා. එයාගේ බර මට බාර දෙන්න. මම ඒක බලා ගන්න. මම කරේ තියන් ඒක යන්න. ඔබට මතකද දෙවියන් වහන්සේ මේ ලෝකෙට ආවේ මිනිස්සයා ගලවන පිණිස. දෙවියන් වහන්සේ මේ ලෝකෙට ආවේ අපිව යේසුස් වහන්සේ මේ ලෝකෙට එව්වේ අපව ගලවන පිණිස. උන්වහන්සේ අපේ පව්, අපේ ශාපය, අපේ හැම වරදක්ම, අපේ හැම කරදරයක්ම ස්වාමින් වහන්සේ කුරුසියේ තියාගෙන, උන්වහන්සේ කරේ තියාගෙන අමාරුවෙන් ගියා. මේ ගීතයේ කියනවා කවමදාවත් මගේ බර ඔබේ කරේ තිබ්බේ නෑ පුතේ. දෙවියන් වහන්සේ කවදාවත් ඔයාගේ බර ඔයාට හම්බෙන බර දෙවියන් වහන්සේ කියන මගේ බර කවදාවත් මම ඔයාගේ පිට තිබ්බේ නෑ. ඒක එයා උසුලගත්ත එදා කුරුසියේදී. දෙවියන් වහන්සේ හැම බරක්ම. එහෙනම් ඇයි අපි තාමත් බය වෙන්නේ? හැබැයි අපිට පොඩි දෙයක් හම්බෙද්දී අපිට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට විශ්වාසවන්තව කරන්න බෑ. හැබැයි ඔයාගේ බර හැම දෙයක්ම යේසුස් වහන්සේ කරේ තියාගෙන ගියා. අද ඔයා මොනවද කරන්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන්? අද මේ සන්ධ්‍යා කාලේ දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔයා මොනවද කරන්නේ? දෙවියන් වහන්සේ අහනවා ඔයාගේ. දෙවියන් වහන්සේ කියන්නේ මගේ බර කරේ තියන් යන්න කියලා. කැමති නම් පුතා කරේ තියන් යන්න. හුඟක් බරයි නම් මේක බිමින් තියන්න. රිදෙනවා ඇති වාගේ අත්. දෙවියන් වහන්සේ එහෙම කියනවා.
දෙවනාස එහෙම කියනවා. මම ඔබට තව දෙයක් කියන්න. පාළුවට තනියට ඔයා කවදාවත් බය වෙන්න එපා. පාළුවට තනියට ඔයා කවදාවත් ජීවිතේ බය වෙන්න එපා. මොකද කිව්වොත් මේ ගීතේ තවත් ස්ථානික කියනවා මගේ තනියට තවත් අය ඇති අතුර ගන්නම් හෙට උදේ කියලා. මගේ තනියට තවත් අය ඇති අතුර ගන්නම් මං හෙට උදේ කියලා. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කුරුසියට යද්දි කොච්චර දුක ඇද්දනේ. යේසුස් වහන්සේ කුරුසියට යද්දි කොච්චර දුක හිතෙන්නේ නැද්ද ඇත්තට යාට. කවුරුත් නැහැ මෙන්න මාව කුරුසිය යන ගහනවා. මාව කොහේ අරන් යනවද කියලා මංවත් දන්නේ නැහැ. යේසුස් වහන්සේ දැනන් හිටියේ නැතුව ඇති. කොහෙද මේ අරන් යන්නේ? මොනවාද මේ අය මට කරන්න ඉන්නේ? මොනවාද මේ අය මගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා දන්නේ නැහැ. කුරුසියේ කෑ ගහද්දි එන ගැහුවා. කස පහර ගැහුවා. යේසුස් වහන්සේ ශරීරේ කුරුසියෙන් ලෙව්වා. හැබැයි යේසුස් වහන්සේ තනි වුණේ නැහැ. යේසුස් වහන්සේ තනි වුණේ නැහැ. යේසුස් වහන්සේ තනි වුණේ නැහැ. යොහන් 14:2 කියනවා මාගේ පියාණන් වහන්සේගේ ගෘහයේ බොහෝ වාසස්ථාන ඇත. එසේ නොඋනේ නම් මම නුඹලාට කියනවා ඇත. ඔබ දන්නවද දෙවියන් වහන්සේ කිව්වා මගේ පියාණන් වහන්සේගේ ගෘහයේ ඔයාලට ගොඩක් වාසස්ථාන තියෙනවායි කියලා. ඔබට අද තනිකම දැනෙනවා ඇති. කවුරුත් ඔබට ආදරය කරන්නේ නැතුව ඇති. කවුරුත් ඔබට සමාව දෙන්නේ නැතුව ඇති. කවුරුත් ඔබව පිළිගන්නේ නැතුව ඇති. හැම කෙනාම ඔබව ප්‍රතික්ෂේප කරනවා ඇති. ඔබේ වරදට කවමදාවත් ඔබට සමාව දෙන්නේ නැතුව ඇති. හැබැයි කමක් නැහැ. කමක් නැහැ. මොකද මං කමක් නැහැ කියන්නේ පියාණන් වහන්සේ කියනවා මගේ පියාණන් වහන්සේගේ ගෘහයේ නුඹලාට බොහෝ වාසස්ථාන ඇත. එදා දෙවියන් වහන්සේ කුරුසිය යන ගහද්දි එදා දෙවියන් වහන්සේ කුරුසිය යේසුස් වහන්සේ කුරුසිය යන ගහද්දි යේසුස් වහන්සේ කුරුසිය යන ගහද්දි යේසුස් වහන්සේට බලාපොරොත්තුවක් තිබ්බා. මොකද පියාණන් වහන්සේ ගාව. අද ඔබට මට බලාපොරොත්තුවක් තියෙනවා. මේ සන්ධ්‍යා කාලේ මේ වීඩියෝ අහන ඔබට මට බලාපොරොත්තුවක් තියෙනවා. වෙන කාටවත් මේ ලෝකේ බලාපොරොත්තු තිබ්බේ නැත. අපිට අද මේ වර්තමාන ලෝකේ බලාපොරොත්තු තියෙනවා. එයයි සත්‍ය. එයයි සත්‍ය. මේ ගීතේ අවසානයේ කියනවා යන ගමන් මේ බෙහෙත් තුණ්ඩුව අරන් ඵලයන් අම්මගේ කියලා. යන ගමන් මේ බෙහෙත් තුණ්ඩුව අරන් ඵලයන් අම්මගේ. යේසුස් වහන්සේ මැරෙන විට මිය ගියාට පස්සේ මිය ගියාට අවසානයේ යේසුස් වහන්සේ අලුත් සංවිධානයක් නිර්මාණය කළා. මේ ගීතේ කියන යන ගමන් මේ බෙහෙත් තුණ්ඩුව අරන් ඵලයන් අම්මගේ කියලා. යේසුස් වහන්සේ අපිට බලාපොරොත්තුවක් දීලා කුරුසපත් වුණා. තාත්තා කියනවා පුතාට යනකොට නේ අපි හිතමු නිකන් ෆාමසියෙන් යද්දි අනේ පුතේ මගේ මේ අම්මගේ බෙහෙත් තුණ්ඩුව ගිහින් දීපන් බලාපොරොත්තුවක් දුන්නා. ඒ තාත්තා සියලු වගකීම් මේ පුතාට පවරලා දීලා ගියේ. බෙහෙත් තුණ්ඩුව බෙහෙත් ටික අරන් දීලා යන්න. ඇයි ගෙදර අය බඩගින්න වෙන්න පුළුවන්. නැත්නම් අම්මට ඒ වෙලාවේ අපි සමහරක් වෙලාවට හිතමු අම්මට මොනක් හරි ලොකු අසනීපයක්. තුණ්ඩුව තාත්තගේ සාක්කුවේ. තාත්තා කියනවා බෙහෙත් ටික මේ තුණ්ඩුව ගිහින් මේ බෙහෙත් ටික අරන් දීපන්. බලන්න දෙවියන් වහන්සේ ඔබටත් මටත් මේ විදිහටම ප්‍රේම කරනවා. දෙවියන් වහන්සේ ඔබටත් මටත් මේ විදිහටම ආදරය කරනවා. ඔබ තනි වෙලා නැහැ. ඔබ විනාශ වෙලා නැහැ. අද ඔබටත් මටත් බලාපොරොත්තුවක් තියෙනවා. මේ තාත්තගේ මේ ගීතෙන් කියවෙන්නව මේ තාත්තගේ ප්‍රේමයම දෙවියන් වහන්සේ අපට ඩබල් කරලා ප්‍රේම කරනවා. ඒ තාත්තගේ ප්‍රේමයම දෙවියන් වහන්සේ ඔබටත් මටත් නිදහස් කරලා තියෙනවා. නිදහස් කරලා තියෙනවා. යේසුස් වහන්සේ මැරෙන විට අලුත් සන්දානයක් නැත්තම් අලුත් කණ්ඩායමක් ස්වාමින් වහන්සේ නිර්මාණය කළා. අලුත් දායාදයක් දීලා ගියේ උන්වහන්සේගේ කුරුසි පූජාව. උන්වහන්සේ කුරුසි පූජා වෙලා ඒ ලේ කරන කොටගෙන ඔබටත් මටත් ගැලවීම උන්වහන්සේ නිදහස් කරලා දීලා උන්වහන්සේ ස්වර්ගයට ගියා. මම ඔබට දෙයක් කියන්න. මේ තාත්තා යද්දි මොනවද අරන් ගියේ? මේ ගීතේ කිව්වා නේ.
මේ ගීතේ කියවන විදිහට පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක්. හුඟක් අය මගේ පස්සෙන් එනවා තනිවාගිය මගේ. කවමදාවත් මගේ බර ඔබේ කරේ තිබ්බේ නෑ පුතේ. මගේ තනියට තවත් අය ඇති අතුරු ගන්නන් හෙට උදේ. සබහා දහමට අවනතයි මන් ඉතින් යන්නම් ගොම්මනේ කියලා මේ තාත්තා යන්නට යනවා. මම ඔබට දෙයක් කියන්නම්. යේසුස් වහන්සේ මේ පොළොවෙන් යද්දී උරුමය ඔබට මට දීලා ගියා. උරුමය, ඒ දේව උරුමය, ඒ දේව දරුකම යේසුස් වහන්සේ මේ පොළොවේ සමුගද්දී යේසුස් වහන්සේ ඔබටත් මටත් ඒ උරුමය දීලා ගියා. ඒ උරුමය තියෙන හින්දා අපට අද බලාපොරොත්තුවක් තියෙනවා. ඒ උරුමය කරන කොටගෙන අපි සදාකාල ජීවනයට දවසක ඇතුල් වෙන්නට යනවා. සදාකාල ජීවනයට අපි දවසක ඇතුල් වෙන්නට යනවා. දියමන්ති රත්තරන් සල්ලි ආදරය සතුට මේ හැමදේම මොනා නැති වුණත් මිනිස්සු අපිට නැති වුණත් සහෝදරය අපිට නැති වුණත් ආදරය කරන අය අපිට නැති වුණත් අපිට උරුමයක් තියෙනවා. අපිට උරුමයක් තියෙනවා. අවසාන වශයෙන් ඔබත් මමත් දෙවියන් වහන්සේට බාර වෙලා ඉන්නවනම් තරුණයන්ට පුළුවන් මේක තරුණයන් ඔබත් මමත් දෙවියන් වහන්සේට බාර වෙලා ඉන්නවනම් ඔබත් මමත් දෙවියන් වහන්සේට කැප වෙලා ඉන්නවනම් ඔබත් මමත් දෙවියන් වහන්සේ විශ්වාස කරනවනම් බය වෙන්න එපා. දෙවියන් වහන්සේ ඔබව මාව උසුලාගෙන යන්නට සූදානම්ව ඉන්නවා. ඔබව මාව දෙවියන් වහන්සේව උසුලාගෙන යන්නට සූදානම්ව සිටිනවා. හැබැයි මම ඔබට දෙයක් කියන්නම්. දෙවියන් වහන්සේ සමහරක් වෙලාවට අපිව පුරුදු පාරවල් වල අරගෙන යනවා. දෙවියන් වහන්සේ ගොඩක් වෙලාවට අපේ ජීවිතේ අත්දැකීම් දෙනවා. දෙවියන් වහන්සේ ගොඩක් වෙලාවට අපේ ජීවිතේ හදනවා. දෙවියන් වහන්සේ ගොඩක් වෙලාවට අපේ ජීවිතේ වටිනාකමක් නැති දේවල් ගැන අපිට වටිනාකමක් කියලා දෙනවා. හැබැයි ඔබ කිතුණුවෙක් වශයෙන් උරුමය කරා ගමන් කරන්න තාමත් පුරුදු පාරවල් වල ගමන් කරන්න එපා. සමහරක් වෙලාවට දෙවියන් වහන්සේ ඔබ පුරුදු පාරවල් වල අරගෙන යනවා. හැබැයි ඒ අරන් යන්නේ අලුත් ගමනක් වෙන්න පුළුවන්. ඔබට නැති වුණ දේවල් යලිත් හම්බෙයි. අලුත් විදිහට. ඔබට අහිමුණු හැම දෙයක්ම ආයෙත් හම්බෙයි. අලුත් විදිහට. ජීවිතය වෙනස් කරගන්න. කවදාවත් නොයන ගමනක් අපි හැම කෙනෙක්ටම දවසක යන්න යනවා. ඔබේ බර ඔබ තනිවම දරාගෙන ඉන්නවද? නැත්නම් යේසුස් වහන්සේට ඒ බර දීලාද තියෙන්නේ? ඔබේ උරුමය වටහා ගන්න. අපි උරුමකම් කියන්නේ දේව රාජ්‍යයට. අපි උරුමකම් කියන්නේ ස්වර්ග රාජ්‍යයට. මේ ගීතය හරිම ලස්සනයි. මම ඔබට අවසාන වශයෙන් දෙයක් කියන්නම්. මේ සන්ධ්‍යා කාලේ කවමදාවත් දෙවියන් වහන්සේ ඔබට දුන්නා උරුමය මගේ හැරගන්න එපා. තනිකමේ භයානකකමේ ජීවිතේ ගමන අසීරු වෙයි. පාළුවට තනිකමට ඔයාට හුරු වෙන්න වෙයි සමහරක් වෙලාවට. හැබැයි ඒ හැම දෙයක් තුලින්ම දෙවියන් වහන්සේ ඔයාගේ උරුමය හදනවා. ඔයාගේ උරුමය නිර්මාණය කරනවා. ඒ උරුමය යේසුස් වහන්සේ මේ පොළොවෙන් යන්නට කලින් ඔබටත් මටත් උන්වහන්සේගේ ලේ කරුණ කොටගෙන නිදහස් කළා ගියේ. ඒ අපිට දැන් තියෙන්නේ මොකද්ද? ඒ උරුමය අරගෙන අපිට ගමන් කරන්න. කාගේ උරුමයද අපි අරගෙන ගමන් කරන්න ඕනේ? දෙවියන් වහන්සේ. ඒ කියන්නේ අපේ තාත්තගේ උරුමය. පොළොවේ තාත්තා නෙවෙයි. අපේ ස්වර්ගික තාත්තගේ උරුමය අරගෙන අපිට ගමන් කරන්න පුළුවන්. හැබැයි ඔබේ අතේ තියෙන්නේ අවස්ථාව මං කොයි වෙලාවෙද අතට ගන්න කියලා. මොකද දෙවියන් වහන්සේ කියනවා, තාත්තා කියනවා මේ ගීතේ ලස්සන තැනක් තියෙනවා. හුඟක් බරයි නම් නේ බිමින් තියන්න පුතා කියලා කියනවා. ඔබ අද සේවයේ බිමින් තියලාද තියෙන්නේ? ඔබද පල්ලියේ බිමින් තියලාද තියෙන්නේ? නමස්කාරයේ බිමින් තියලාද? යාඥාව බිමින් තියලාද තියෙන්නේ? දෙවියන් වහන්සේ අපට කවදාවත් බල කරන්නේ නැහැ. ඔබේ අතේ තීරණය දෙවියන් වහන්සේ නිදහස් කළා ඉවරයි. දෙවියන් වහන්සේගේ කැමැත්තට ඔබ නිර්මාණය කළා ඉවරයි. ඒ හින්දා මේ සන්ධ්‍යා කාලේ අපි හැම කෙනෙක්ම අපේ ජීවිතේ උරුමය මග හැරගන්න නැතුව අපි ගමන් කරමු.
ස්වාමිනී වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ සන්ධ්‍යා කාලය නිසා. මේ මෙහෙයට සහභාගී වුණා සෑම කෙනෙක්ටම වහන්සේ ආශිර්වාද කළ මැනව. ස්වාමිනී උරුමය අපේ ජීවිතේ පළදරන්න, ඒ උරුමය කරන කොටගෙන අපිට ජීවත් වෙන්න ඔබ වහන්සේගේ කරුණාව දුන මැනව ස්වාමිනී. තව තවත් පුරුදු පාරවල් වල ස්වාමිනී ගමන් නොගෙන ස්වාමිනී අපිට හරියාකාරව ජීවිතේ ගමන් කරන්න, ස්වාමිනී අපිට හරි අරමුණ හරි බලාපොරොත්තුව කරා ගමන් කරන්න ඔබගේ ආශිර්වාදයේ ස්වාමිනී දාස් කර මැනව යේසුස්ගේ නාමයෙන්. මේ අසන්නන් ස්වාමිනී ඔවුන්ගේ ජීවිත ඔවුන්ගේ සිත් හැරෙන පරිදි ඔබ වහන්සේගේ කරුණාව ඔබ වහන්සේ නිදහස් කළ මැනව ස්වාමිනී. ඔබ වහන්සේට පාර කරනවා පියාණනි. ස්වාමිනී මේ අසන යම් කෙනෙක් සිටිනවාද ස්වාමිනී රෝගයකින් ප්‍රශ්නයකින් දුකකින් අසමාදානයකින් ස්වාමිනී ඒ අයට ඔබ වහන්සේගේ ආලේපය ඔබ වහන්සේගේ බලය ඔබ වහන්සේගේ සුවය යේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් වේවා කියලා යාඥා කරනවා පියාණනි. ස්වාමිනී මේ කාලය නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා පියාණනි. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන් ආමෙන්. හොඳයි ඔබට ස්තුතිවන්ත වෙනවා Heavenly Church ශ්‍රී ලංකා YouTube නාලිකාව තුලින් අපි ආවා. අපිත් සමග මෙතෙක් වෙලා එකතු වී අපත් සමග කාලය ගත කරන නිසා ඔබට ස්තුතිවන්ත වෙනවා. උරුමය මතක තබාගෙන ජීවිතේ ඉදිරියට ගමන් කරන්න කියලා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. හැම කෙනෙක්ටම ජේසුස් පිහිටයි.